සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු භගවාන් ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආනුත්තරෝ අද දවසේ මේ සංකස්සපුර පුදබිම වන්දනාමාන කිරීම සඳහා පැමිණ සිටින ආදරණීය අම්මලා අප්පච්චිලා සියලු දෙනාගේ අවසරයි. ආදරණීය අම්මේ අප්පච්චි, අද අපි මේ මොහොතේදී රැඳී සිටින්නේ ඉතාම සුවිශේෂී වන්දනාමාන කර යුතු, ඒ වගේම දැක බලාගෙන එහි ආනිසංස ලබා ගත යුතු ඉතාමත් වැදගත් පුණ්‍ය භූමියකයි. මම ප්‍රථමයෙන්ම ඔබගේ මනසට ඇතුළත් කරන්නම්. මීට දින කිහිපයකට පෙර තමයි අපි අපේ ලංකාදීපයේ සිට අපේ බුදු පියාණන් වහන්සේ උපන් පින්බිමට එන්නට යෙදුනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමග. එතකොට අපි මුලින්ම හිතන්නට ඕනි, කල්පනා කරන්නට ඕනි තියෙන කාරණාවක් තියෙනවා. ඇයි අපි මේ ආකාරයට දඹදිවට එන්නේ කියන කාරණාව. ඒක තමයි මුලින්ම අපි සාකච්ඡා කරගන්නට ඕනේ මේ අවස්ථාවේදී. ඇයි අපි දඹදිවට එන්නේ? බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රෝදයන් වහන්සේ තමයි. අපි උන්වහන්සේගේ ධර්මයේ තමයි රකින්නේ, උන්වහන්සේ තමයි අනුගමනය කරන්නේ. එතකොට අපි සියලු දෙනාම බෞද්ධ හැටියට මෙහි සඳහන් කරද්දී අපි සියලු දෙනාම බෞද්ධ හැටියට උන්වහන්සේගේ දේශනාවට අනුව තමයි ජීවිතය ගත කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම බෞද්ධයෙක්ම වන්දනා කළ යුතු සුවිශේෂී වූ වැදගත් ස්ථාන 4ක් පිළිබඳව. දැන් මේ වන්දනා ගමනේදී අපි මේ සුවිශේෂී වූ වැදගත් ස්ථාන 4ම දැක බලාගෙන වෙන්ද පුදා ගන්නට ලැබෙනවා. ඒ ස්ථාන 4 පළවෙනි එක තමයි අප හිලෝගුරු අමාමේනී බුදු පියාණන් වහන්සේගේ උපත්තිය සිදු වුණු ලුම්බිණි. ඊළඟට දෙවෙනි එක තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු බුද්ධගයා පුදබිම. තුන්වෙනි අවස්ථාව තමයි උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පරණැස ඉසිපතනාරාම. ඊළඟට හතරවෙනි ස්ථානය තමයි උන්වහන්සේ පරිනිර්වාණය සිද්ධ කරමින් යෙදුණු කුසිනාරාව පිරිනමන. මෙන්න මේ කියන ස්ථාන 4 සෑම බෞද්ධයෙක්ම වැඩ පුරා ගැනීම තාමත් වැදගත් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මම ඒ සම්බන්ධව ඔබට ඊයේ අතරමැදි සඳහන් කරා.
එතකොට මේ කියන ස්ථාන ඒ ස්ථාන හතරට අපි කියනවා සතර අවිජ්ජායිත පුණ්‍ය භූමි කියලා. එතකොට මේ හතරේ දෙකක් අපි අර පරණැස ඉසිපතනාරාම. එතකොට අර කිව්ව කාරණා කලින් මම ඔබට කිව්ව ස්ථාන හතරට මේ දෙකක් ඇතුළත් වෙනවා. ඊට අමතරව බුදුරණවහන්සේ විසින් තවත් ස්ථාන දෙකක් නම් කරලා තියෙනවා. ඒක තමයි උන්වහන්සේ වැඩිම වස් කාලයක් වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාම. අනිත් ස්ථානය තමයි උන්වහන්සේ අභිධර්මයේ දේශනා කරලා මේ මනුලොවට වැඩම කරන්නට යෙදුණු අද අපි මේ වන්දනා කරන මේ උතුම් සංකස්සපුර බුදු බිම. එතකොට අපි දැන් මේ බුදු බිම තමයි මේ ආකාරයට වන්දනා කරන්නට ඇවිල්ලා තියෙන්නේ. අපේ දැස් පින්කරා අපි පින්කරා මේ බුදු බිමට ඇවිල්ලා මේ ආකාරයට මේ වන්දනාව සිද්ධ කරන්නට. ඒ නිසා අපේ මේ ගමනේ බලාපොරොත්තු වූ සුවිශේෂී ස්ථානයන් අතර සුවිශේෂීම බුදු බිමක් තමයි අර මම කිව්ව සතර අවිජහිත පුණ්‍ය භූමි හතරෙන් එකක් තමයි අපි මේ අවස්ථාවේදී මේ ස්වල්ප මොහොතකට පෙර අපේ ස්වාමීන් වහන්සේලා සමග මේ වන්දනාමාන කරන්නට යෙදුණා. එතකොට අප බුදු පියාණන් වහන්සේ 7 වෙනි වස් කාලය ගත කරන්නට ඇසල පුන් පොහොය දවසේ 7 වෙනි වස් කාලය ගත කරන්නට ඇසල පුන් පොහොය දවසේ සවැත් නුවර ගංගපරුට්ට මූලයේ අසලදී උන්වහන්සේ අහසට පැන නැගලා යමක මහා පෙළහැර පෑවා. එදා තීර්ථයන්ගේ ඒ වැරදි මතයන් දුරු කරලා ඔවුන් දමනය කරලා උන්වහන්සේ යමක මහා පෙළහැර පාලා තවතිසා දිවලුවට වැඩම කරා. ඒ අවස්ථාවේදී මිනිස්සෙන් දිව්‍යයන් ධම්මයන් කෝටි තුනක් අරහත් භාවයට පත් වුණා. එදා ඒ යමක මහා පෙළහැර පාප අවස්ථාවේදී ඉතාම සුවිශේෂී අවස්ථාවක් එදා කිව්වා. ඒකට අපි කියනවා ත්‍රිපිත මහා ප්‍රාතිහාරය කියලා. ඒ කියන්නේ පියවර 3කින් උන්වහන්සේ මේ ප්‍රාතිහාරය පාමින් පියවර 3කින් අවතිසා දෙව්ලොවට වැඩම කරන්නට යෙදුණා. ඉන්පස්සේ අපි බුදු පියාණන් වහන්සේ 7 වෙනි වස් කාලය තවතිසා දෙව්ලොව තමයි වැඩම කරන්නට යෙදුනේ. එතකොට මේ 7 වෙනි වස් කාලය වැඩම කරන්නට කලින් උන්වහන්සේ විසින් තීරණය කරන්නට උනා මම කොහෙද මේ 7 වෙනි වස් කාලය ගත කරන්නට සුදුසු තැන කොහෙද කියලා උන්වහන්සේ කල්පනා කරද්දී උන්වහන්සේට මතක් වුණා උන්වහන්සේ මේ ලෝකෙට බිහි කරපු දයාබර මෑණියන්. දැන් අපේ මෙතන ඉන්න සියලුම දෙනා අපි මේ ලෝකෙට බිහි කරේ අපේ අම්මා. එතකොට සෑම බුදුවරයෙකුටම පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි බුද්ධ මාතාවක්. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ මනුලොවට එන්නට කලින් පස් මහා බැලුම් බැලුවා කියලා කියනවා. ඒත් පස් මහා බැලුම් වලදී අපි කියනවා කාලය, දීපේ, දේශේ, කුලේ, මව්. පස්වෙනි එක තමයි මව්. සෑම බුදුවරයෙක්ම මේ මව් පිළිබඳව විමර්ශනයක් කරනවා. සම්මා සම්බුද්දත්වයට මනුලෝකයට එන්නට කලින්. එතකොට සෑම බුදුරෙකුටම පොදු කාරණාවක් තියෙනවා බුද්ධ මාතාවක් ඊට කලින් කිසිම දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරෙක් මේ ලෝක උප්පත්තියට පත් කරපු ඒ මාතාව විසින් තවත් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ නැහැ. ඒක තමයි බුද්ධ මාතාවක සුවිශේෂී කාරණා. ඒ හින්දා තමයි ඒක තමයි අර උන්වහන්සේ පස් මහා බැලුම් බලලා මව පිළිබඳව නිරීක්ෂණය කරේ. එතකොට ඒ අවස්ථාව සෑම බුදුරෙකුටම සමයි. සෑම බුදුරෙක්ම මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. අප බුදු පියාණන් වහන්සේ මෙලොව මේ ලෝකයට බිහි වුණු අවස්ථාවේ ඉඳලා දින 7කින් මව කලුරිය කරා. ඒක සෑම බුදුරෙකුම බුද්ධ මාතාවකට පොදු දෙයක්. මොකද අර තවත් ඒ කිසිම දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ නැති නිසා. එතකොට අප බුදු පියාණන් වහන්සේ මේ 7 වෙනි වස් කාලය ගත කරන්න කොහෙද සුදුසු කියලා බලනකොට උන්වහන්සේ තම මවට ගරු කිරේ මේ ලෝකෙට බිහි කරේ බුද්ධ මාතාව. ආත්ම ගණනාවක් පෙරම් පුරලා බුද්ධ මාතාවක්. සමුගේ කුසින් බුද්ධ පුත්‍රයෙක් මේ ලෝකෙට බිහි කරන්නට ඒ මාතාව මොනතරම් සංසාර ගමනේ පෙරම් පුරන්නට ඇද්ද? ඒ පෙරම් පුරලා මේ ලෝකෙට බිහි කරපු ඒ දයාබර මෑණියන්ට කළගුණ සැලකීම උන්වහන්සේගේ 7 වෙනි වස් කාලය ගත කරන්නට යෙදුවා. එතකොට
ඒක නිසා උන්වහන්සේ තෝරගත්තා මේ තවුතිසා දෙවිලෝට වැඩම කරන්න. ඒ වගේම තමයි අභිධර්මයේ දේශනා කරන්න. අභිධර්මයේ කියලා කියන්නේ තාමත් ගැඹුරු දේශනාවක්. ඒ දේශනාව ඒ වන විට මේ මනුලෝකයේ ඉන්න මිනිස්සුන්ට ආග්‍රහණය කරගන්න අමාරුයි. ඒ නිසා තමයි උන්වහන්සේ ඒක දෙව්ලොවට වැඩම කරලා සිද්ධ කරන්න තීරණය කළේ. ඒ අනුව අපබුදු පියාණන් වහන්සේ 7 වෙනි වස් කාලය තමුන්ගේ දයාබර මෑණියන් ඇතුළු සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු සියලු දෙවිවරුන්ට දේශනා කරන්නට තවුතිසා දෙව්ලොවට වැඩම කරන්නට උනේ. එතකොට අපබුදු පියාණන් වහන්සේ මේ ආකාරයට දෙව්ලොවට වැඩම කරලා ඒ ආකාරයෙන් අභිධර්මයේ දේශනා කරන්නට යෙදුණා. මේ අභිධර්මයේ දේශනා කරද්දී විශේෂයෙන් මාස 3ක කාලයක් මාස 3ක් මනුලෝකේ නම් මාස 3ක් මේ අභිධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ඒකට මාස 3ක් අපේ ඉන්න මනුලෝකේ ඉන්නයට මෙහෙම ශ්‍රවණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක අපහසුයි. හැබැයි පින්වත්නි දිව්‍ය ලෝකේ මේ තවුතිසා දෙව්ලොව මේ සඳහා කාලය ගත වුණේ මිනිත්තු 9ක් පමණයි. එතකොට අපි දන්නවා එක එක දිව්‍ය තලවල ආයුෂ කාලයන් වෙනස් වෙනවා. එක එක තැන්වල. එතකොට තවුතිසා දෙව්ලොව මේ මාස 3ක් මනුලෝකයේ මාස 3ක් මේ ආකාරයට කාලය ගත වෙද්දී දෙවිවරුන්ට මේ කාලය ගත වුණේ මිනිත්තු 3ක් පමණයි. මිනිත්තු 9ක් පමණයි. එතකොට ඒ කාලය ඇතුළත උන්වහන්සේලාට මේ ධර්මය හොඳට අවබෝධ කරගන්නට පුළුවන්. හැබැයි අපිට මාස 3ක කාලයක් මේ සඳහා ඉන්නට සිද්ධ වෙනවා. ඒක නිසා ඒක ඉතාමත්ම අපහසු කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයට සිද්ධ වුනේ. දැන් මේ විදිහට උන්වහන්සේ මාස 3ක් දෙව්ලොව වැඩ සිටියට උන්වහන්සේ මිනිස්සෙක්. අපි වගේම මනුස්ස ලෝක උප්පත්ති ලැබලා මනුලෝක උප්පත්ති ලැබලා තමයි දෙව්ලොවට වැඩම කරලා මේ ආකාරයට දේශනා කරන්න සිද්ධ වුණේ. එතකොට උන්වහන්සේ පෑන් පහස ලබන්නට අවශ්‍ය වුණා. මාස 3ක් එහි ධර්මයේ දේශනා කරද්දී අපි ධර්මයේ දේශනා කරද්දී පෑන් පහස ලබන්නට වෙනත් අවස්ථාවක් පැසිලිලි පහසුකම් ලබා ගන්නට අවශ්‍ය නිසා උන්වහන්සේගේ ශක්තිය පාවිච්චි කරමින් තවත් බුදුරුවක්. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව පැවැත්වුවේ ශක්තියුන්ගේ අසුනින්ගෙන තමයි ධර්මයේ දේශනා කරේ. අපි ධර්ම දේශනා කරේ. ඒ ස්ථානයේ එවැනි වූ බුදුරුවක් මවලා මේක දෙවිවරුන්ටවත් දන්නේ නැහැ. දෙවිවරුන්ටවත් පේන්නේ නැති වෙන විදිහට සූක්ෂම ලෙස බුදුරුවක් මවලා උන්වහන්සේ අනෝතත්ත්ව විලට වැඩම කරනවා පෑන් පහස විදිහට. අනෝතත්ත්ව විලට වැඩම කරනවා. ඒක දිනපතාම දැන් මාස 3ක කාලයක් තිස්සේ උන්වහන්සේ ඒ ආකාරයට කරා. මේක දෙවිවරුන්වත් දන්නේ නැති වෙන විදිහට සූක්ෂම ලෙස තමයි උන්වහන්සේගේ ශක්ති බලයෙන් ඒ ආකාරයෙන් සිද්ධ කරේ. මේ අනෝතත්ත්ව විලට පෑන් පහස විඳින්නට වැඩම කරන අවස්ථාවේදී ඒ ස්ථානයට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරනවා. නිතර දිනපතා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ කරනවා. එතකොට අපබුදු පියාණන් වහන්සේ එදා දවසේ දේශනා කරපු අභිධර්මයේ කොටස සාරාංශය මාතෘකා කොටස පමණක් සාරිපුත්ත මහ රහතන් වහන්සේට දේශනා කරන්නට යෙදුණා. එතකොට ඒ කොටස දේශනා කරාම සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඒක අවබෝධ කරගන්නට පුළුවන්. හැකියාව තියෙනවා. ඒකට උන්වහන්සේට පුළුවන් ඒ ඉතිරි කොටස් ටික ඇවිල්ලා මනුලොවට දේශනා කරන්නට. එතකොට මේ ආකාරයට සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඒ වන විට ගෝල රහතන් වහන්සේලා 500 නමක් හිටියා. ඒතර මේ උන්වහන්සේ මේ 500ක් රහතන් වහන්සේලාට ඉන් අනතුරුව මේ ධර්මයේ දේශනා කරා. එතනින් තමයි අපේ මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා මේ ශාසන පැවැත්ගෙන මේ ආකාරයට තමයි. එතකොට පින්වත්නි මේ උතුම් අභිධර්මය එතනින් ඉඳන් මුඛ පරම්පරාවෙන් තමයි අපේ ස්වාමීන් වහන්සේලාට අද මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ එතනින් ඉඳලා මේක 500ක් රහතන් වහන්සේලා මාර්ගයෙන් අද මේ වන තෙක් මේ තැන දක්වා අපේ ස්වාමීන් වහන්සේලා දක්වා මේ අභිධර්මය මුඛ පරම්පරාවෙන් මේ ආකාරයට ගෙන ආපු සුවිශේෂී ධර්මයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. දැන් මනුලෝකයේ ඉන්න මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. අපේ බුදු පියාණන් දැන් මාස ගානක් එක බලා ගන්න ලැබුණේ. කොහේ ගියා? අනේ අපේ බුදුහාමුදුරුවෝ මිනිස්සු කලබල වෙන්නේ. ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට මේ ගැන සඳහන් කරා.
ආනන්ද හාමුදුරුවෝ මොගලන් ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා විමසීමක් කරන්න උන්වහන්සේ ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ. දැන් මේ වගේ පින්වත් දුර්ගන ගිහිල්ලා මොගලන් මහරහතන් වහන්සේගෙන් විමසීමක් කරා අනේ ස්වාමීනි අප පුදු පියාණන් වහන්සේ අපි දැන් දැක්කේ නෑ හුඟ දවසක. උන්වහන්සේ කොහෙද වැඩම කරේ? කොහෙද ඉන්නේ? අපිට ඉක්මනට උන්වහන්සේ දැක බලාගෙන වැඳ පුදා ගන්නට ඕනේ. ඒ අවස්ථාවේදී මොගලන් මහරහතන් වහන්සේ කෞතුසා දෙවිලෝට වැඩම කරලා මේ බුදුරජාණන් වහන්සේට සැලකලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරන්නට යෙදුණා එළඹෙන පොහොය දින සෑම බුදුවරයෙක්ම මේ ආකාරයෙන් අපි ධර්මයේ දේශනා කළා වැඩම කරන පින්බිමක් තිබෙනවා. ඒ තමයි සංකස්සපුරයට. ඒ සංකස්සපුරට පොහොය දින උන්වහන්සේ වැඩම කරනවා කියන පණිවිඩය දෙන්නට යෙදුණා. ඒ අනුව සියලු කටයුතු සංවිධානය කරා. දැන් මොගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා මිනිසුන්ට ඔක්කොටම සඳහන් කරන්නට යෙදුණා. මෙන්න වප්පොහොය දවසේ අප බුදු පියාණන් වහන්සේ කෞතිසා දෙව්ලොව ඉඳලා සංකස්සපුරයට වැඩම කරනවා. ඈත ගණන්, ගණන්, දහස් ගණන් ඈත ඉන්න මිනිසුන් දැන් සූදානම් වෙනවා පින්වත්නි මේ සංකස්සපුරයට උදෙමට එන්නේ. මහා ආශ්චර්යයක් සිද්ධ වුණා. සමහරව ඒ ගැන හිතලා සංකස්සපුරයට යන්න ඕනි කියලා හිතලා එක පියවරක් අඩිය තියනකොට සැතපුම් දහස් ගානක් හිටපු මිනිස්සු එක පියවරකින් මේ සංකස්සපුරයට එන්න තරම් ඒ විශ්වාසනාවක් තිබුණා. එතකොට මේ වවට වටපිටාව ලක්ෂ ගණන් කෝටි ගණන් බැතිමතුන්ගෙන් පිරෙන්න ගත්තා. කෝටි ගණන් මිනිසුන් ඇවිල්ලා මේ ස්ථානවල රැඳිලා මේ අපි වාඩි වෙලා ඉන්නවා වගේ පින්වත්නි රැඳිලා ඉන්නවා අපේ බුදු පියාණන් වහන්සේ කෞතිසා දෙව්ලොව ඉඳලා වැඩම කරන ආකාරයට. මේක දැක බලා ගන්න. කෝටි ගණන් කරනවා. මේ ආයත මහා ආශ්චර්යයක් සිද්ධ වුණා. ඔවුන් මේ මාස ගානක් දැන් රැඳිලා ඉන්නවා බුදු පියාණන් වහන්සේ. බඩගිනි වෙන්නේ නැහැ පින්වත්නි. වැසිකිලි කැසිකිලි පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ස්ථානයේ රැඳිලා. මේක තමයි බුදු පියාණන් වහන්සේගේ මහත් වූ ආශ්චර්යය. මේ ස්ථානයේ මේ ආකාරයෙන් රැඳිලා හිටියා. ඔන්න අපිට උදා වුණා උතුම් වප්පොහොය දවස. ඒ අවස්ථාවේදී කෞතිසා දෙව්ලොව සිට අප බුදු පියාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. සාම්ප්‍රති මහාග්‍රාම්‍ය තමයි මුදුකුඩේ හෙලන්නට ගත්තේ. ඉතාමත්ම අලංකාර සිද්ධියක්. මේ ස්ථානයේ ආස්පුස දෙදරෝමින් ආස්පුස ආලෝකමත් කරමින් එදා වප්පොහොය දවසේ සාම්ප්‍රති මහාග්‍රාම්‍ය මුදුකුඩේ හෙලමින් සතර වරම් දෙවිවරුන් ආරක්ෂාව සැලසෝමින් ආස ගෞරවමින් මේ මුළු ආස්පුස පුරාම දෙවිවරුන්ගේ සහ ගම්මයන්ගේ පිරි ඉපීමින් ලෝක මහා විවරණ ප්‍රාතිහාර්ය පාමින් බුදුරජාණන් වහන්සේ මගේ බුදු පියාණන් වහන්සේ ඔබේ බුදු පියාණන් වහන්සේ එදා මේ පුද බිමට වැඩම කරා.